කෙටියෙන්ම කිව්වොත් මේක ඊටම වැදගත් සාකච්ඡාවක් සහ යෝජනාවක්. ඉදිරිපත් කරලා තියෙනවා අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා යෝජනා 4ක්. මූලික වශයෙන් ගත්තොත් මේ 4ටම එකඟයි. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි දැන් අපි මේ ලබා දීපු ඔප්පුවයි ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා මගින් ලබා දීපු ඔප්පුව උරුමයනේ. ඒකේ අන්තර්ගතය මේකේ අන්තර්ගතය වෙනසක් තියෙනවා. සමාලෝචන වාර්තාව බැලුවා නම් ඒ වෙනස අපේ ගරු മന്ത്രിවරු දෙන්නම නීතිඥ මහත්තුරු මාත් කෝකටත් නීතිඥ මහත්තයෙක් ළඟින් තියාගත්තා. හරි. වාර්තාව අනුව බැලුවොත් ඉතා පැහැදිලි අරිට වඩා මේකේ වෙනස්කම් ප්‍රමාණයක් තියෙනවා. එක වෙනසක් තමයි ඔප්පුව ඉල්ලන්න තමන් ළඟ තියෙන බලපත්‍ර බාර දෙනකොට ප්‍රාදේශීය ලේකම්තුමාට අර එම ඉඩමේ පදිංචි අනිත් අයගෙන් දුවක් ඉන්නවා නම් පුතා ඉන්නවා නම් පවුලේ අය ඉන්නවා නම් බිරිඳ ඉන්නවා නම් ඉල්ලුවේ මේක අපි තුමු තාත්තා නම් අර කාගේවත් කැමැත්තක් විමසීමක් කරේ නැහැ. ලංකාවේ තාම පවුල කියන ඒකකය තුල සුරක්ෂිතභාවය තියෙන නිසා සමහර රට යුරෝපයේ වගේ රටක පුජ්‍යලයාටත් ආර්ථික ශක්තියක් හැකියාවක් තියෙනවා. තාම අපේ රටේ පවුල කියන ආර්ථික ඒකකය ඇතුලේ යැපෙන නිසා අපි තීරණයක් ගත්තා ඒ අයගෙත් කැමැත්ත මේ ඔප්පුව ලබා දීමේදී අවශ්‍යයි. ඒ හින්දා තමයි උරුමය නතර කරේ. අනිත් පැත්තෙන් උරුමය ඔප්පුව දෙනකොට අර ලේඛන ටික අරගෙන ලබා දෙද්දී ඉඩම් ඉතා කුඩාම කැබලි වලට කැඩීමට ඉඩක් තියෙනවා. ඒ නිසා අපි තීරණය කරා ඒකත් නවත්තන්න ඕන කියලා. අපේ දයාසිරි ඇමතුමා මේ മന്ത്രിතුමා කියපු ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඔප්පුව ගන්න කෙනා වික්කට කමන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔප්පුව ගත්ත ඔක්කොම අය ඉඩම් වික්කත් කමන්නේ නැහැ. මේක විකුණන්නත් උදව් වෙන විදියටනේ මේක දෙන්නේ. මේකනේ පදනම. ඒකේ කිසි වරද්දක් නැහැ. මගේ ඔප්පුව මම විකුණනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ඒක නිකක් අනවශ්‍ය විදියට කැබලි කරලා විකුණනවා නම් ඒකේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒකත් වෙනස් කරන්න අපිට ඕනකමක් තිබ්බා. ඔන්න ඔය දෙපැත්ත තමයි තිබ්බේ. ඒකත් වෙනස් කරලා තමයි හිමිකම නමින් ඔප්පුව දෙන්න තීරණය කළේ. එතකොට මේක උරුමයට වඩා සම්පූර්ණයෙන්ම අන්තර්ගතයේ වෙනස්. කැබලි කිරීමට බාධා තියෙනවා. තියෙන අනපනත් වලට අනුව අනිත් පැත්තෙන් ලේඛන ටික දීලා ඔප්පුව ඉල්ලද්දී පවුලේ අනෙකුත් අයගේ කැමැත්ත සහිත ලිපියකුත් අපි ගන්නවා. එතකොට මේකේ අන්තර්ගතයේ වෙනස්. අපි හිතනවා ඒක වඩාත් යුක්ති සහගතයි සාධාරණයි කියලා. නමුත් මෙතන මූලික ප්‍රශ්නයක් මතු කරලා තිබුණා අපේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා චක්‍රලේඛය නිකුත් කරද්දී කැබිනට් තීරණයට වෙනස්ව ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඒක මම හොයලා බලන්නම්. සලකලා බලන්නම්. ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් ඇමති මණ්ඩල තීරණයට අනුව තමයි චක්‍රලේඛය නිකුත් වෙන්න ඕන. නමුත් මම ඉඩම් කොමසාරිස් ජනරාල්තුමාගෙන් මේ ගැන විමසීමක් කළා. ඔබතුමා මේ ප්‍රශ්නය ඉදිරිපත් කළාට පස්සේ එතුමා ඉදිරිපත් කරපු කාරණය තමයි අර සමාලෝචන වාර්තාවේ 8.2 වාර්තාව දැන් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න 8.2ට අනුව එතුමා කියනවා මේක සමාලෝචන වාර්තාව ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා. කමිටු නිර්දේශය 8.2 දැන් මේකේ තියෙනවා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද අවසර පත්‍ර. නිකුත් කරන ලද. ඒ වෙනකොට නිකුත් කරන ලද. එතකොට මේකේ කැබිනට් මේක සම්මත කරන්නේ 2025යි 7යි 21. එතකොට සලකලා තියෙනවා ඒ වෙනකොට නිකුත් කරන ලද කියන පදනම. නිකුත් කරන ලද කියන පදනම. එතකොට 2025යි 7යි 21න් පස්සේ නිකුත් කරන ඒවට මේක හිමිකම ඔප්පුව ලබා දීම අදාළ වෙන්නේ නැහැ. ඔබතුමා ඒක මතු කරලා තිබුණා. ඒක කැබිනට් තීන්දුව උල්ලංඝනය කරලා ඒක දාලා තිනවා කියන තමයි ඔබතුමා මතු කරන්නේ. කොමසාරිස්තුමා මතු කරේ හරි නිකුත් කරන ලද කියන පදනම මත ඒ වෙනකොට මේක සම්මත කරනකොට නිකුත් කරලා තිබුණු ඒවට තමයි
මේ හිමිකම ලබා දීම අදාළ වෙන්න කියන පදනම. ඒකේ අදහස් කරන්නේ ඇත්තටම අර කාලයක් තිස්සේ නොදී හිටපු අයට මේක ඉක්මනට දීලා දාන්න ඕන කියන පදනම. දැන් 2025 7යි 21න් පස්සේ ලබා දෙන අයට තව ටිකක් කල් ගියාට කමක් නැහැ කියන පදනම. අවශ්‍ය නම් අපිට ඒක ආයි කැබිනට් තීරණයක් අරගෙන වෙනස් කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට පිළිගන්න වෙනවා යුක්තිසහගත තත්ත්වය කියන්නේ මේ කාලයක් තිස්සේ ඇත්ත ඔබතුමා කියන 80%ක් විතර තාම තියෙන රජයේ ඉඩම් මේවා දීලා නැහැ. ඔප්පුව දෙන්න ඕන අපි ඉන්නේ දෙන්න ඕන කියන පදනමේ. ඒ නිසා මූලික වශයෙන් මේක මේ දෙක සමානයි මම දැක්කා එක්තරා ඉරිදා පත්‍රයකක් දාලා දිනෝ රනිල්ගේ උරුමයට අනුර හිමිකම කියලා දාගෙන කියලා. ඒක වැරදි. වගකිය යුතු වටිනා පත්‍රයක්. ඉරිදා එන්නේ ටික දෙනයි බලන්නේ. නමුත් ඒක බලන්නේ එක්තරා ටිකක් කියවන එක්තරා මධ්‍යම පන්තික ඉහළ පිරිසක් තමයි බලන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක. ඉතින් ඊළඟට මේකට මේ යෝජනා ටිකට මම කිව්වා පක්ෂයි කියලා. චක්‍රලේඛෙත් වැරද්දක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක අපි නිවැරදි කරනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. දැනට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි එනකොට දීපු ප්‍රමාණයක් තිබ්බා. ඒක ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට අස්සම් කරපු ප්‍රමාණයක් තියෙනවා. ඒ අස්සම් කරපු ප්‍රමාණයත් අර කමිටු වාර්තාවෙමත් තියෙනවා ඒක ලබා දෙන්න කියලා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමා අස්සම් කරලා තිබ්බ දේවල් ටිකත් අපි දෙනවා දැනටම නිකුත් කරනවා. දැනට කියලා කියන්නේ 2025 7යි 21න් පස්සේ ඒවා නිකුත් කිරීමේ ක්‍රියාවලිය දැනටම ක්‍රියාත්මකයි. ඒ වගේම අජිත් ගර්මන්තිතුමා මේ කාරණය පිළිබඳ තියෙන ප්‍රධානම ගැටලුවක් වෙන්නේ ඔබතුමාට මේ වැඩේටම වෙනම ස්පෙෂල් යුනිට් එකක් නැති වෙන එක. ටාස්ක් ෆෝස් එකක් හදනවා කියන එක ටිකක් වැඩිපුර වැඩක්. නමුත් මම ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ ඔබතුමා ප්‍රතිපත්ති වශයෙන් එකඟ වෙන එකට ස්තුතියි. ඒ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එක හදන්න. ඒකෝර අපිට අවුරුද්දකින් දෙකකින් මේ මුල් වැඩේ ඉවර කරගන්න පුළුවන්. අපි ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද සාමාන්‍ය නිලධාරීන්ට වෙන්න වැඩ තියෙනවා. ඒගොල්ලෝ මේකේ පැටලුනොත් අර අභ්‍යාචන අහන්න දුක් ගැනවිලි අහන්න පැටලුනොත් කෙරෙන්නේ නැහැ. බොහොම සුදු. ගරමැතුමා. නෑ එතුමාගේ කතාවෙනුත් ඒ ටික ඔබතුමා හයිලයිට් කරා. තවත් හයිලයිට් කරපු එකත් හොඳයි. එතකොට ඒ කාර්යසාධක බලකායක් මේකට මේ ක්‍රියාත්මක කරන්න ඕන කියන යෝජනාව සමහර නිලධාරි මහත්තුරුන්ගෙනුත් අපේ මේ මහජනනීය විපක්ෂයත් මට කිව්වා. ආණ්ඩු පක්ෂයත් කිව්වා ඒක එහෙම එකක් ක්‍රියාත්මක කරලා මේ ටික වේගවත් කරමු කියලා. ඒක ඊටාම වටිනා යෝජනාවක්. ඒ නිසා මේකේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ගත්තම දැන් එතුමා අස්සම් කරලා තියෙන ටිකත් මං කියවනේ දෙනවා කියලා. ඒකත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වෙනකොට බාර අරගෙන එතුමා අස්සම් නොකර ප්‍රමාණයක් තියෙනවා. ඒ ජනතාවට තමයි මේකේ ලොකුම දැන් මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ ටික අර කියන පදිංචිකරු අනිත් අයගෙත් ලියුමක් අරගෙන එකඟතාවය අරගෙන වේගෙන් ලබා දෙනවා. ඒ ටික මාස 6ක් ඇතුළත ඉවර කරන්න අපි වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ දැන් මං හිතන්නේ මූලික උත්තරේ ලැබුණා. ආයි නිකන් කාලය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා ඉදිරිපත් කරපු යෝජනාවටත් ස්තුතිවන්ත වෙනවා. දයාසිරි අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අදහස් ටිකත් අනිවාර්යෙන් සැලකිල්ලට ගන්නවා. චක්‍රලේඛයේ ගරමතුමනි විනාඩි 2ක කාලයක් තියෙනවා. චක්‍රලේඛයේ තිබෙන වනම් අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනි දෙයක් ඒක අනිවාර්යෙන්ම වෙනස් කරනවා. ඒක වෙනස් කළ යුතුයි. නමුත් එතුමා ඒ සම්බන්ධයෙන් කිව්වේ අර නිකුත් කරන ලද දීමනා පත්‍ර කියන පදනම මත තමයි චක්‍රලේඛය සකස් කරේ කියලා. ඒක අපි සොයලා බලන්න. ඒ නිසා මේකේ කිසිම යෝජනාවේ ප්‍රශ්නයක් නැහැ. ගරු දයාසිරි ජයසිරික ගියයින් පස්සේ අර දැන් ඉඩම් කොමසාරිස්වරුන්ට පළාත් වලට ගිහිල්ලානේ. ඒගොල්ලෝ කන්ෆියුස් වෙලා තියෙන සමහර කට්ටිය මේ සම්බන්ධ ඒක මම කිව්වේ. අපි දෙන්නගේ මතය වුණේ ඒක ගැන පොඩි මේකක් කරන්න කියලා. ඔයා එමතුමා දයාසිරි මන්ත්‍රීතුමාට තවත් මොනවා හරි තියෙනවනේ ආයි කිව්වත් කමක් නෑ. මේක ප්‍රශ්නයක් නෑ. මේක හොඳ යෝජනාවක්. අපි මං විශ්වාස කරනවා අපි කවුරුත් විශ්වාස කරන මේක බොහොම සත්භාවයෙන් ඉදිරිපත් කරලා තියෙන එකක් කියලා පිළිගන්නවා. අපි මේක ක්‍රියාත්මක කරනවා. ඔබතුමාලගේ යෝජනාත් අපි සැලකිල්ලට ගන්නවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඊට අනුකූලව පාර්ලිමේන්තු